කොහොමද ඔයාගේ ගෑණියක විශ්වාස කරන්නේ? මගේ අම්මගේ හොඳම යාළුවා වගේ ඉඳගෙන මෙතන මගේ අම්මා මරාගෙන මගේ පුතාට සෙම නිසා මං සමහන් දාලා ඔන්න කිරිත එකක් හදන් ආවා. සමහන් ආසාවෙන් උදේට බොන්නේ කිරියක විතරයි. ඒකටත් එක එක මගුල් දාලා බොන්න නැති කරන්න එපා අප්පා. ඔය රෙද්දලා යන්නනේ යන්න මගුල. ඔන්න මගේ පුතාට අද නිවාඩු නිසා මං පුතා ආසම ජාති වලින් කෑම එකක් හැදුවා. මගේ පුතා අනේ ඔන්න ඔය කෑම කරා යන්නනේ යන්න. බඩකින් ඉන්න එපා පුතේ කාලා ඉන්නකෝ. කන්න කවුද දන්නේ ඔය රෙද්දට වහදාලා තියනවද කියලා? මොනවද පුතේ මේ කියන්නේ? මං ඇයි එහෙම කරන්නේ? මම මගේ ජීවිතේම කැප කරේ පුතා වෙනුවෙන් පුතේ. මං කොහොමද ඔයාලට වහ දෙන්නේ? මං කොහොමද ඔයාගේ ගෑණියක විශ්වාස කරන්නේ? මගේ අම්මගේ හොඳම යාළුවා වගේ ඉඳගෙන මෙතන මගේ අම්මා මරාගෙන මගේ තාත්තා ළඟ වෙලා දේපොළ ටික ගන්න යනවා යන්න. සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. මොනවද පුතේ මේ කියන්නේ? මෙහෙ එන්න. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඇයි තාත්තේ? මෙහෙ එන්නකෝ. මම මේක කියන්න පරක්කු වෙඩි කියලා හිතන පුතේ. පුතේ ඔයාට මතකද ඔයාගේ අම්මා? ඔව් තාත්තේ. ඔයාට මතකද? ඔයාගේ අම්මගේ බඩේ දකුණු පැත්තේ කැපුමක් තිබුණා. මතකයි තාත්තේ. ඔයා දන්නවද? ඔයාගේ කුඩම්මගේ බඩේ ඒ විදිහටම කැපුමක් තියෙනවා. ඔයා හම්බෙන්නේදී ඔයාගේ අම්මගේ වකුගඩු දෙකම නරක් වෙලා තිබුණේ. අම්මව බේරගන්න නම් ඔයාව අයින් කරන්න වෙනවා කියලා දොස්තරලා කිව්වා. ඔයා අද ජීවත් වෙලා ඉන්නේ ඔයාගේ කුඩම්ම දෙපාරක් නොහිත ඔයාගේ අම්මට වකුගඩුවක් දීපු හින්දා. ඒ වකුගඩුවනොත් ඔයාගේ අම්මා ජීවත් වුණේ අවුරුදු 5යි පුතේ. පුතේ ඔයාගේ අම්මා නැති වෙන කලින් අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබුණා. මේක බලන්න. මගේ රත්තරන් පුතේ ඔයා මේක කියවද්දී මම ජීවිතුන් අතර නැහැ. එදා මාවයි බඩේ හිටපු ඔයාවයි අපේ ජීවිත දෙකම බේරගන්න තමන්ගේ වකුගඩුවක් පූජා කළේ මගේ පණ වගේ හිටපු මගේ හොඳම යාළුවා. මම මැරෙන්න කලින් මගේ පුතාව එයාට බාර කරා. පුතේ මම උඹව වැදුව විතරයි. හැබැයි එදා ඉඳන් උඹ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම පූජා කරලා උඹව හදාගත්තේ උඹේ ඇත්ත මම.